චිත්‍රපටය බලලා ආපු ගමන් හින්දා තවමත් ඒ කියන්නේ මමත් ඒ ජීප් එක ඇතුලේ හිටියහම සමාන අදහසක් මට දැනෙන්නේ. ජාත්‍යන්තරව සම්මාන දිනපු ක්වොලිටි ෆිල්ම් එකක්. මේ ගෙතිලා තියෙන කතාව සාමාන්‍ය ගොඩක් දෙනෙක් කතා කරන කතාවක් නෙවෙයි. ඉමෝෂන් එක හැඟීම් එක විඳින්න ඕනේ ෆිල්ම් එකක්. වෙස්ටර්න් කියන්නේ ඔගොල්ලෝ ජීවිතේටවත් හිතන්නේ නැති දෙයක් අවසානයේ සිද්ධ වෙනවා මේ කතාව ඇතුළත. වචන සිය ගානකින් කතා කරන්න පුළුවන් දේවල් එක හැඟුම්මකින් ඉදිරිපත් කරන චිත්‍රපටියක් බැලුවා. ශ්‍රී ලංකා වාසී සියලුම සිනමා රසික රසිකාවියන්ට ආරාධනා කරනවා රිවර්ස්ටන් බලන්න එන්න කියලා. ලංකාව ඇතුලේ මීට අවුරුදු 30කට 40කට කලින් ඉඳන් සිද්ධ වෙච්ච දේශපාලනය විසින් බිහි කරපු අපරාධකරුවන් පාතාලයේ කියන කාරණාව මර්ධනය සඳහා දේශපාලනය විසින්ම පොලිසිය යොදව ගන්න ආකාරය සම්බන්ධව වෙනත්ම විදිහක කතාවක් තමයි රිවර්ස්ටන් චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ. ඉතින් ලලිත් රත්නායක වගේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් යටතේ මම නන්දිතගේ චරිතය රංගපානවා රිවර්ස්ටන් චිත්‍රපටය ඇතුලේ. විශාල අමාරු කාර්යයක් වුණා ඒ සීතල ඒ පරිසරය ඇතුලේ මේ රූපගත කිරීම කරන කොට. හැබැයි දැන් චිත්‍රපටය බැලුවාම ඊටාම සතුටක් සහ ගෞරවයක් ආඩම්බරයක් නිහතමානී ආඩම්බරයක් එනවා හිතට. සතුටුයි ඊටාම සතුටු වෙලාවක්. ඉතින් මම ආරාධනා කරනවා ලංකාවේ ඉන්න සියලුම සිනමා රසික රසිකාවියන්ට එන්න නරඹන්න රිවර්ස්ටන් චිත්‍රපටිය ජය වේවා. ඇත්තටම කාලෙකින් දැකපු වෙනස් විදිහේ ෆිල්ම් එකක්. අපි සාමාන්‍යයෙන් ෆිල්ම් බලද්දී ඒකේ අපි දකින ෆෝමැට් එක නෙවෙයි මේකේ තිබ්බේ. අපි ඉමෝෂන් එක හැඟීම් එක විඳින්න ඕනේ ෆිල්ම් එකක්. ඉතින් මේක බලාගෙන යනකොට ඇත්තටම මටත් දැනෙන හැඟීම්බර වුණා. ඒ කියන්නේ ගොඩක් දේවල් දැනුණා. මනුෂ්‍යත්වය ඒ වගේම අපි කරන දේවල් වල හොඳ නරක ගොඩක් දේවල් මේ ෆිල්ම් එකෙන් ගන්න තියෙනවා. ඉතින් මම ආරාධනා කරන හැමෝටම රස විඳින්න ලස්සන ෆිල්ම් එකක්. ඒ වගේම ඔයාගේ හිත ඇතුලේ ඉන්න කෙනාව දකින්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. ලලිත් රත්නායක මහත්මයාගේ රිවර්ස්ටන් ෆිල්ම් එක බලන්න ආවා. කලාත්මක නිර්මාණයක්, ජාත්‍යන්තරව සම්මාන දිනපු ක්වොලිටි ෆිල්ම් එකක්. හයි ක්වොලිටි ෆිල්ම් එකක්. අමාරුවෙන් කරපු, ලස්සනට කරපු, මහන්සි වෙලා කරපු මාස්ටර්පීස් එකක්. ඉතින් මේක ප්‍රතිනිර්මාණයක්, කොපියක් නෙමේ. ඔරිජිනල් ලංකාවේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ස්ටෝරියක්. ඉතින් මම ප්‍රේක්ෂක ජනතාවගෙන් ආදරෙන් ඉල්ලා හිටිනවා මේ චිත්‍රපටය බලලා මේ නිර්මාණකරුවන්ට තවත් නිර්මාණයක් කරන්න ධෛර්යයක් වෙන්න කියලා. ලංකාවේ මෑතකදී චිත්‍රපටවලට ලැබෙන සම්මාන ගැන කතා කරනකොට එක දිගට එක චිත්‍රපටයකට සම්මාන ලැබෙනවා. ජාත්‍යන්තර සම්මාන. මේකට හේතුව මොකක්ද කියලා බලන්න තමයි අද මම මෙතනට ආවේ. ඇත්තටම මේකට වෙන හේතුවක් නැහැ. මේ චිත්‍රපටයේ වටා මේ ගෙතිලා තියෙන කතාව සාමාන්‍ය ගොඩක් දෙනෙක් කතා කරන කතාවක් නෙවෙයි. ප්‍රේක්ෂකාවක් හැටියට අවසානයේ මෙන්න මෙහෙම වෙන්න ඕනි කියන එක බලාපොරොත්තුවක් හැටියට මගේ හිතේ තිබුණා. නමුත් චිත්‍රපටයේ අවසාන වෙනකන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. ඒ කියන්නේ මොකද සාමාන්‍ය චිත්‍රපටයක අවසානයක් අපිට හිතාගන්න බැයි නම් අන්න ඒ චිත්‍රපටය අනිවාර්යයෙන්ම සාර්ථකයි. මොකද කුතුහලයක් එක්ක චිත්‍රපටයක් නරඹනකොට ඒ චිත්‍රපටයේ තියෙන වටිනාකම තව තවත් වැඩි වෙනවා. ඉතින් මම හිතන්නේ ඔයාලටත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න. රිවර්ස්ටන් කියන්නේ ඔයගොල්ලෝ ජීවිතේටවත් හිතන්නේ නැති දෙයක් අවසානයේ සිද්ධ වෙනවා මේ කතාව ඇතුළත. සහ මේ කතාවේ තුල චරිත හරි පොඩි පිරිසක් විතරයි ඉන්නේ. නමුත් ඒ චරිත එක්කෙනාට එක්කෙනාට නොදෙවෙනි විදිහට මං හිතන්නේ ඒ ඇක්ටිං නම් සුපර්. අනිවාර්යයෙන්ම ඕගොල්ලොත් බලන්න මොකද්ද මේ සම්මාන මෙච්චර ලැබෙන්න හේතුව කියලා ඕගලන්ටත් එතකොට තේරෙනවා. සතුටුයි අද මං හිතන්නේ මේ සිනමා ශාස්ත්‍රයේ ඕනම කෙනෙකුට මං හිතන්නේ තමන්ගේ සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයෝ අතරට ගමන් කරන්න ලැබෙන එක මං හිතන්නේ ඒ ඉඩ ප්‍රස්තාව, ඒ අවස්ථාව සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඉතින් මං හිතනවා මේ මොහොතේ සිනමාවේ තියෙන උණුසුමත් එක්ක මේ චිත්‍රපටයටත් මං හිතන්නේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරයක් හම්බ වෙයි. අන්තර්ජාතික වශයෙන් උත් යම් අවධානයක් දිනාගත චිත්‍රපටයක් වගේම මේ චිත්‍රපටය පොදු ප්‍රේක්ෂකයන්ටත් මම හිතන්නේ රසස්වාදයේ සඳහා, රසවින්දනයේ සඳහා ඉතාමත්ම හොඳ චිත්‍රපටයක්. ඉතින් මම හිතනවා පොදුවේ ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන්ට එන්න රිවර්ස්ටන් චිත්‍රපටය නරඹන්න, ඔබගේ අදහස් බෙදා ගන්න. සිනමාවේ තියෙන මේ උණුසුම අපි ඉස්සරහට අරගෙන යන්න ඔබ හැමගේම සහයෝගයත් එක්ක අපි ඉස්සරහට ගමන් කරමු කියන ආරාධනාවත් එක්ක
ඉතින් මේ අවුරුද්දෙත් මේ සිනමා උණුසුම මේම තියාගන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්න කැමතියි. රිවර්ස්ටන් චිත්‍රපටිය ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයක් රචනයක් සහ ප්‍රභාත් රෝෂන්ගේ නිමන්ති පෝරගේ නිෂ්පාදනයක්. මේ වෙනකොට ඔයගොල්ලෝ හැමෝම දන්නවා රිවර්ස්ටන් චිත්‍රපටිය ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයක් දිනාගෙන තියෙනවා. විශාල ජාත්‍යන්තර ප්‍රේක්ෂකින්ගේ අවධානයට ලක් වෙලා තියෙන චිත්‍රපටියක්. ඉතින් අද සිට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ඔබට මේ චිත්‍රපටි බලන්න පුළුවන්. මෑත කාලයක සිංහල සිනමාවේ නිර්මාණය වුණු ඉතාම නිර්මාණශීලී සෞන්දර්යයෙන් යුක්ත ඉතාම ආකර්ශනීය චිත්‍රපටියක් රිවර්ස්ටන් චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ එක් විශේෂ දෙයක් තමයි මේ චිත්‍රපටියේ රංගනය. ලංකාවේ ඉන්න මේ වෙලාවේ ඉන්න ලංකාවේ ලිවිං ඇක්ටිං ලෙජන්ඩ් මහේන්ද්‍ර පෙරේරා සිංගප්පූරු සම්මාන උළෙලේදී විශිෂ්ටතම රංගනය වෙනුවෙන් සම්මානය දිනාගත්තා. ඒ වගේම රන්දික ගුණතිලක, ප්‍රියන්ත සිරිකුමාර සහ මම රංගනයෙන් දායක වෙනවා. ඉතින් මගේ ජීවිතේ මගේ රංගන ජීවිතේ ඉතාම සුවිශේෂී චිත්‍රපටියක් මේ රිවර්ස්ටන් චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ සියලුම නිර්මාණකාරයන් මේ චිත්‍රපටිය ඇතුලේ කියනවා වගේ සංසාරේ වගේ හේදි හැඩවෙච්චි රංගනයක්, තිරපිටපතක්, අධ්‍යක්ෂණයක් සහ නිෂ්පාදනකාරයක්, කැමරා අධ්‍යක්ෂණයක් ඇතුළු මේ සියලුම නිර්මාණශීලී අංගයන් ඉතාමත් නිර්මාණශීලීව සෞන්දර්යාත්මකව නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. ප්‍රේක්ෂක ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා රිවර්ස්ටන් චිත්‍රපටි බලන්න එන්න කියලා. ඔබට ඉතාම වින්දනීය සෞන්දර්යාත්මක අත්දැකීමක් රිවර්ස්ටන් චිත්‍රපටිය හරහා ලබන්න පුළුවන්. ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා අද සිට රිවර්ස්ටන් චිත්‍රපටිය බලන්න එන්න කියලා. රිවර්ස්ටන් මං හිතන්නේ සිනමාවට අලුත්ම අත්දැකීමක්. මං හිතන්නේ කාලෙකට පස්සේ කියන්නේ අපි දැන් මේ පහුගිය කාලේ තිබුණ සිනමා වසන්තයත් එක්ක බැලුවාම මේකත් අමුතුම තාලේ වෙනස්ම මාදිලියක් ගත්ත චිත්‍රපටියක්. ඒ වගේම අපිට ගොඩාක් දේවල් කියන්නේ හෝල් එක ඇතුළේ චිත්‍රපටිය බලලා ඉවර වෙලා එළියට එනකොට ඔළුවට ගොඩාක් දේවල් දාගෙන එන්න පුළුවන් චිත්‍රපටියක්, හිතන්න පොළඹවන චිත්‍රපටියක්. මං හිතන්නේ සිනමාවට ආදරය කරන මගේ රටේ ඉන්න ප්‍රේක්ෂකයෝ අනිවාර්යෙන් බලන්න ඕන චිත්‍රපටියක්. හොඳ සාර්ථක නිර්මාණයක් කියලා මං හිතනවා රිවර්ස්ටන් කියන්නේ. ඉතින් හෙට ඉඳලා ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් රිවර්ස්ටන්. අනිවාර්යයෙන්ම සිනමාවට, ලාංකීය සිනමාවට ආදරය කරන සියලුම දෙනාට මම ආරාධනා කරනවා එන්න රිවර්ස්ටන් බලන්න කියලා. වචන සිය ගානකින් කතා කරන්න පුළුවන් දේවල් එක හැඟුම්මකින් ඉදිරිපත් කරන චිත්‍රපටියක් බැලුවා. ඒ කියන්නේ ලලිත් රත්නායක මහත්තයාගේ රිවර්ස්ටන්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටයකට දායක වුණාට අපේ නිෂ්පාදකතුමාට ප්‍රභාත් රෝෂන් සහ අපේ නිමන්ති පෝරගේ. ඒ වගේම ඉතාම හොඳ නිර්මාණයක්. මට හරිම රසවත් කාලෙකින් හොඳ රසවත් චිත්‍රපටියක් බැලුවා. ඉතින් ඒ හැඟීම, ඒ වගේම දක්ෂ නළු නිළු පිරිසක්, රන්දික, මහේන්ද්‍රයියා, සිරිකුමාර, ආනන්ද, ඒ වගේම ශාම්පනෑන්, ඒ වගේ ඉතාම විවිධ චරිත ගුණාංග තියෙන අපි හොඳ චිත්‍රපටියක් බැලුවා. ඉතින් බොහොම සන්තෝෂයි මෙවැනි චිත්‍රපටියක් බලන්න ලැබීම ගැන. සැමටම ආරාධනා කරනවා ඉතා හොඳ චිත්‍රපටියක් බලන්න එන්න කියලා රිවර්ස්ටන්. රිවර්ස්ටන් කියන්නේ මගේ ප්‍රභාත්ගේ පළවෙනිම චිත්‍රපට නිෂ්පාදනය. ඉතින් අපේ හිතේ ලොකු ආඩම්බරයක්, ලොකු සතුටක් තියෙනවා මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලැබීම පිළිබඳව. ඉතින් මම ආදරණීය ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ එන්න ඇවිල්ලා බලන්න මේ චිත්‍රපටය. ඔයගොල්ලන්ගේ හදවතට මේ චිත්‍රපටය කතා කරනවා. අද දවසේ මංගල දර්ශනය තිබුණා, හැමෝම ආවේ චිත්‍රපටය ගැන පුදුම හැඟීමක් ඉතුරු කරගෙන. ඉතින් අනිවාර්යෙන් අපේ රටේ එක්තරා කාලවල තිබුණු දේශපාලනය විසින් නීති අවභාවිතා කිරීම තමයි මේ චිත්‍රපටය තුලින් අපි කතා කරන්නේ. මේක නිලන්ත පෙරේරාගේ කතා සංකල්පයක්. ඉතින් ඒ නිසා මම ආදරණීය සිනමා ලෝලින් ඉල්ලන්නේ ඇවිල්ලා රිවර්ස්ටන් චිත්‍රපටය බලලා අපිට ඔයගොල්ලන්ගේ අදහසත් කියන්න. ඉතින් ප්‍රථමයෙන් සුබ පැතුම් එක් කරනවා ආදරණීය ප්‍රභාත්‍ර සහ නිමන්තිට මේ මෙවැනි චිත්‍රපටයක්, ජාත්‍යන්තරය ජයගන්න චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ඕන කියන, ඒ වගේම
වඩා වටිනාකමකින් යුත් නිර්මාණයක් කරන්නට ඕනා කියන උවමනාව තියෙන ඒ අවස්ථාව තෝරාගත්තට ඔවුන් දෙපළට ඉතාමත් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. චිත්‍රපටය බලලා ආපු ගමන් හින්දා තවමත් ඒ කියන්නේ මමත් ඒ ජීප් එක ඇතුලේ හිටියා හා සමාන අදහසක් මට දැනෙන. ඒක නිසා තවමත් ඒ යම් විදිහක ඒ කම්පනයක් චිත්‍රපටයේ දැනුණු ඒ වයිබ් එක තාමත් නිකන් තියෙනවා වගේ එකක් තියෙනවා. කෙසේ වෙතත් අපි මේකේ තියෙන මිනිස්සු තාම එකම ක්ෂේත්‍රයක වැඩ කරන මිනිස්සු කීප දෙනෙක්ගේ හැඟීම් කොයි වගේද දෝලණය වෙන්නේ ඒ වෙන සිද්ධාමයත් එක්ක කියන කාරණේ. ඉතින් අපි නොදැනුවත්වම අපිත් ඒ එක එක චරිතත් එක්ක අපි යම් යම් මොහොතවල වලදී මේ ජර්නි එක යනවා. මේ ගමන යනවා. ඉතින් අවසානයේ අපි හැමෝම බොහොම නොහිතන සංවේදී තැනකදී අපි මේ කතාව අපි අතාරිනවා. කෙසේ වෙතත් මේක ඉතාම අභියෝගාත්මක අවස්ථාවක් මේ රංගන ශිල්පීන් ඇතුළු මුළු කණ්ඩායමටම. ඉතින් ඒක ඉතාම ශූර අධ්‍යක්ෂකවරයෙක් ඇතුළේ ඉතාම අති දක්ෂ ශූර නළු වරණයක් ඔස්සේ ඉතාම සිනමාත්මකව ඔබට පිළින කරන චිත්‍රපටයක් තමයි රිවර්ස්ටර්න්. ඉතින් මේක ඔබ දන්න ඔබ අහලා තියෙන ඔබ දැකලා තියෙන රිවර්ස්ටර්න් වලට ඇයි එහෙම කියන්නේ? ඒකට ඒ කියන හේතු සාධනීයයිද? සහ මේ චිත්‍රපටය බලවම ඔබට සමාජලාට වෙනස් විදිහකට රිවර්ස්ටර්න් ඔබට දැනෙන්නටත් පුළුවන්. ඉතින් ඒක නිසා මේක ඔබේ සිනමා මතක ගොඩනට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕන චිත්‍රපටයක්. ඉතාම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න. රිවර්ස්ටර්න් චිත්‍රපටිය බලලා ඇත්තටම මේ කතා කරගන්න බැරුව ඉන්නේ. පළවෙනි දේ තමයි ඒ කියන්නේ මේ රිවර්ස්ටර්න් බැලුවට පස්සේ මේ ටික දවසක් ඕනේ චිත්‍රපටිය ගැන විස්තර කියන්න. මොකද ඒ තරම් ඒක ෂොක් එකක්. අනිත් එක ඔළුව ටිකක් අවුල් වෙලා වගේ ඉන්නේ. කොහොම වුණත් ලස්සන චිත්‍රපටියක් රිවර්ස්ටර්න් කියන්නේ. ඒ වගේම අපේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පීන් කීප දෙනෙක් එක්ක වෙලා ඒ රංගපෑම් ගැන කියලා නිම කරන්න බෑ. ඒ වගේම ලලිත් රත්නායක මහත්මයාට ඇතුළු සීලුම කණ්ඩායමට සුබ පතනවා. මේ රිවර්ස්ටර්න් චිත්‍රපටය අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය අනිවාර්යෙන් බලන්න. ප්‍රභාත් රෝෂන්ට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වෙලේ මෙවැනි චිත්‍රපටයක් අපිට රස විඳින්න ඉදිරිපත් කරපු කියන. මොකද අපේ ලලිත් රත්නායක කියන්නේ සුවිශේෂ නිර්මාණකරුවෙක්. මම ඔහුගේ නිර්මාණ සහ නිර්මාණ සංගමය අතිශයින්ම තියෙන නිර්මාණකරුවෙක්. ඔහු මම හිතන්නේ මේ චිත්‍රපට රිවර්ස්ටර්න් චිත්‍රපටයේ අපේ හැම මොහොතක්ම එක්තරා ටෙන්ෂන් එකකින් ත්‍රිලර් ෆිල්ම් එකක් නොවුනට ත්‍රිලර් ෆිල්ම් එකේ ඉන්ටර්නල් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඒ කියන්නේ එලියෙන් ඒකේ ත්‍රිලර් ෆිල්ම් එකක් නොපෙනුනට ඒක ඇතුළතින් තියෙන ඒ වගේ ත්‍රිලර් මූඩ් එකක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හැම මොහොතක්ම අපිව විනිශ්චය කරන චරිත එකිනෙකා විනිශ්චය කරන උන්ගේ අභ්‍යන්තරීය විනිශ්චය කරන මොහොතින් මොහොත තර්කයකට ගොඩනගන ඒ තර්කය ඇතුලේ උන්ගේ හෘද සාක්ෂිය නැවත නැවත ප්‍රශ්න කරන ඒ ප්‍රශ්න කිරීම හමුවේ අපේ හෘද සාක්ෂියත් විමසන අන්තිම මොහොත දක්වා මේද අපි ගන්න තීරණය අපි කොතනද හිටගන්නේ මේ හැම පුද්ගලයෙක්ම හෘද සාක්ෂිය කොහෙද තියෙන්නේ ඒක මාර්ගයට අපිව ප්‍රශ්න කරනවා. මම හිතන්නේ ලලිත්ගේ මේ නිර්මාණය ඇතුළේ තියෙන මේ සූක්ෂම බව ඔහු කාලය අවකාශය ඉතා සංගමෙන් භාවිතා කිරීම කියන කාරණය ඒකත් එක්කම මිනිසුන්ගේ අභ්‍යන්තරයේ සිනමාවේ රූප ගොඩනගන්න පුළුවන් රූප කතාව ගොඩනගන්න පුළුවන්. හැබැයි මිනිසුන්ගේ අභ්‍යන්තරයට යන රූපමාලාවක් සිනමාවක් ගොඩනගන එක හරි අපහසුයි. මේ අතර මේ ෆිල්ම් එක අතරතුර ඔහු හැම වෙලේම මේ මිනිහගේ අභ්‍යන්තරයට ඔහුගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරන මොහොතකට ගේනවා. ඒක මම හිතන්නේ අති විශිෂ්ටයි. මම මේ නිර්මාණය බලන්න ඕනේ. ප්‍රේක්ෂකයෝ රොක් වෙන්න ඕනේ. මෙවැනි නිර්මාණ වෙනම තෘප්තියක්. ඒ තෘප්තියට එක්රොක් වෙන්නේ මම ප්‍රේක්ෂකව ඔබ ඉල්ලනවා. රිවර්ස්ටර්න් කියලා කියන්නේ මම හිතන්නේ ලලිත් රත්නායක මහතාගේ
අපූර්ව සිනමා නිර්මාණයක්. ඒ කියන්නේ ලලිතය කියන්නේ ඉමෝෂනල් එක අල්ලන්න පුළුවන් ඩිරෙක්ටර් කෙනෙක්. මිනිස්සුන්ගේ ෆීලිං අල්ලන්න පුළුවන් ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම මේකින් ඇක්ටර්ස් ටික බැලුවායින් පස්සේ රන්දික, මහේන්ද්‍ර අයියා, ප්‍රියන්ත අයියා, එතකොට ශාම් අයියා බියුටිෆුල්. මේක අමුතුම ස්ටෝරියක්. මොකද ෆිල්ම් එක තියෙන මූඩ් එක මේක තියෙනවා. මම හිතනවා සියලු දෙනාට ආරාධනා කරනවා අනිවාර්යෙන් මේක බලන්න. සිනමාවට කැමති, සිනමාව ගැන හදාරන සියලු දෙනාට මේක නියම ෆිල්ම් එකක් වෙයි. සියලු දෙනාට ආරාධනා කරනවා ඒගොල්ලෝ බලන්න.